සුබ දවසක් කියලා පිළිගන්නවා එස් ෆැමිලි කිචන් YouTube channel එකට. ඉතින් ඔන්න වෙනදා වගේම රසම රස රෙසිපි එකක් අදත් තරන් ආවා. අද මම ඔයාලට ගෙනාවේ කටතිත්ත වෙලාවට ඒ කියන්නේ උණ එහෙම හැදුනහම කන්න පුළුවන් රසම රස අඹ හොද්දක් හදන විදිය තමයි කියලා දෙන්න හදන්නේ. අපි එන වීඩියෝ එකට කියලා බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කොහොමද හදන්නේ කියලා. මම මෙතන අරන් තිනවා අඹ. ඉතින් ඔයාලත් අඹ ගන්නකොට ගොඩාක් කොහො ගතිය තියෙන අඹ ගන්න එපා. ටිකක් ඇඹුල් තිබ්බට කමක් නැහැ. දිය කීරිය අරන් තිනවා අඩු කෝප 2කමාරක්. මිටි කීරිය අරන් තිනවා අඩු කෝපයක්. ඒ වගේම රම්පේ කරපිංචා, අම්මිරිස්, ලූණු, හාල් මැස්ස අරන් තිනවා. ඉතින් හාල් මැස්ස නැත්තම් කරවල උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මිරිස් කුඩු තේ ඇඳි භාගයක් අරන් තිනවා. ඒ වගේම 3-5 කුඩු තේ ඇඳි භාගයක් අරන් තිනවා. ලුණු රස අණුව, ඒ වගේම කහ අවශ්‍ය ප්‍රමාණයට, ඒ වගේම උළු හාලට කීපයක් අරන් තිනවා. ඉතින් මේ දේවල් තමයි මට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය දේවල් සහ ප්‍රමාණවල වීඩියෝ පල්ලෙහා දාලා තියෙයි. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මතක තියාගන්න මේ වගේ මැටි භාජනයක් ගන්න ඕනේ මේක හදාගන්න. ඉතින් මේ වගේ මැටි භාජනයක් අරගෙන මම කපාගත්ත අඹ ටික මේ වගේ ඒකට එකතු කරගන්නවා. ඒ වගේම දී කිරි ටික මේකට එකතු කරගන්නවා මේ විදිහට. ඒකටම කහත් එකතු කරගන්නවා. 3-5 කුඩු ටික, මිරිස් කුඩු ටික, උළුවල්, රසායන ලුණු ටිකක් දාගන්නවා. මේ ටික හොඳින් කවලම් කරගන්න ඕන. හොඳින් කවලම් කරගත්තට පස්සේ අපි මේකට ලුණු ටිකත් එකතු කරගන්නවා. ඒ වගේම අමිරිස් ටික, රම්පේ කරපිංචා ටිකත් එකතු කරගත්තා මේකට. ඒ වගේම හාල් මැස්ස ටික. මේ ටික හොඳට කවලම් කරගන්න ඕනේ මේ වගේ. දැන් මම මේ වගේ පීනක් දාලා මේක වහලා අඹ ටික හොඳට තඹ ගන්නවා. ඉතින් මේ වෙලාවේ අපි එකතු කරගත්ත හැමදේම හොඳට තැම්බිලා අඹ ටිකත් හොඳට තැම්බිලා අවශ්‍ය පදමට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මේකට මිටි කිරි ටික මේ වගේ එකතු කරගන්නවා. ඉතින් ඔයාලා මේ ටික එකතු කරගත්තට පස්සේ ගින්දර ටිකක් අඩු කරගන්න. අඩු කරලා ඔයාලා මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. කවලම් කරන්න බැයි නම් හැඳි ගා ගන්න මේ වගේ හැන්දක් කරගෙන. ඉතින් මේ වෙලාව පුළුවන් ඔයාලට රස අණුව ලුණු එහෙම අඩුපාඩු තියෙනවා නම් එකතු කරගන්න. ඉතින් කිරි ටික හොඳට පැහිලා උතුරනකල් ඔයාලා මේ වගේ හොඳට කවලම් කරගන්න. ඉතින් හොද්ද දාලා නම් යන්න එපා. එහෙම වුණොත් ඔයාලට හොදි නෙමේ කන්න වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ හැමදේම එකතු කරලා රසට හදාගත්ත අපේ අඹ හොද්ද. ඉතින් ඔයාලට පුළුවන් හදලා රස බලන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක වල තාමත් subscribe කරලා නැත්නම් වීඩියෝ පල්ලෙහා තියෙන රතු බටන් එක ඔබලා subscribe කරන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් නැවත හමු වෙමු. ඔයාලට තෙරුවන් සරණයි.